ආයිබෝවන් ඔයාලා හැමෝටම අද මම අරගෙන ආවේ ලුණු දෙහි එකක් හදන හැටි කියලා දෙන්නයි. මේකට මම ලුණුගේ දෙහි ගෙඩි 20ක් අරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම අපි ඒකට නටු ලුණු වතුර එකතු කරලා මේ දෙහි වල පැංගිරි ගතිය අයින් කර ගන්න ඕනේ. නටු ලුණු වතුර විනාඩි 2ක් විතර දාලා තියලා වතුර ටික පෙරලා අයින් කරන්න. එතකොට පැංගිරි රස ඉවත් වෙනවා. දැන් හරි. ඊට පස්සේ අපි මේ දෙහි ගෙඩි 4ට පලා ගන්නවා. ඒ පලා ගන්නකොට ඔයාලා උස අතර දෙහි ගෙඩිය පලා ගන්න. සීසන් කාලෙට ලුණු දෙහි ටිකක් දාලා තියාගත්තාම අවුරුද්දක් විතර ඔයාලට තියාගෙන පාවිච්චිට ගන්න පුළුවන් නැති කාලෙට. මේ විදිහට 4ට පලාගෙන දැන් හරි. දැන් අපි දෙහි ඔක්කොම 4ට පලාගෙන තියෙනවා. දැන් අපි ලුණු එකතු කරගමු. දෙහි ගෙඩිය අතරින් මේ විදිහට දාලා ලුණු 200ක් විතර මම එකතු කරගත්තේ. ඔයාලා දෙහි ගන්න ප්‍රමාණයත් එක්ක ඒක අඩු වැඩි කරගන්න. දැන් අපි මේ විදිහට ලුණු එකතු කරලා හදාගත්තු ලුණු දෙහි ටික අවුවේ දවස් 2ක් විතර වේල ගන්න. තද අවුවේ මේ දැන් තියෙන්නේ තද අවුවේ දවස් 2ක් වේලගෙන හදාගත්තු දෙහි. දැන් ඔයාලා මේකට දෙහි ගෙඩි 20ක් අපි ලුණු දෙහියකට ලුණු දෙහි හදන්න ගත්තනේ ඒ වගේම ප්‍රමාණයක් මේ දෙහි යුස ගන්න ඕනේ. ලුණු දෙහි එක හදන්න. ඒ සඳහා තමයි මම මේ දෙහි කපා ගන්නේ. දෙහි ගෙඩි 20ක යුස අරගන්නවා. දෙහි ගෙඩිය කපනකොට උස අතර දෙහි ගෙඩිය කපන්න. එතකොට රේණු හොඳට මිරිකිලා යුස සේරම සීරිලා එනවා. දෙහි ලෙල්ල යුස සේරම සීරිලා එනවා. උස අතර දෙහි ගෙඩිය කපා ගත්තාම දැන් හරි. දෙහි යුස ටිකත් හරි. දැන් අපි ලිප දාලා තෙල් ටිකක් එකතු කරගත්තා මම. ඊට පස්සේ අබ ටික තේ හැන්දක් වගේ එකතු කරගෙන ඒක හොඳට
බැදුනට පස්සේ කෑලි මිරිස් මේස හැන්ද දෙකක් එකතු කරගත්තා. බැදපු 3-5 මේස හැන්දක් එකතු කරගත්තා. දැන් අපි දෙහි උස ටික එකතු කරගමු. දැන් මේකට ඔයාලා ලුණු දාලා වේලගත්තු දෙහි ටික එකතු කරගෙන විනාඩි 5ක් විතර උයා ගන්න. මේ දැන් විනාඩි 5කට පස්සේ අපේ ලුණු දෙහි එක තියෙන විදිහ මේ වෙලාව හොඳ සුවඳක් එනවා. ඉස්ම ගුණක් තියෙන්න ඕන නම් ඔයාලට ඉස්ම ඕන නම් මේක ඉස්ම තියෙද්දිම ලිපෙන් අයින් කරගන්න. නැත්නම් හිඳින්න ඇරලා මේ විදිහට හිඳින්න ඇරලා ඉස්ම අඩුවෙන් ගන්න. මේක දැන් ඔයාලා බෝතලයක් වීදුරු බෝතලයක් හොඳට පිරිසිදු කරලා